ටොප්ටෙන් ශ්‍රී ලංකාරංගෙන තවත් අපූර්ව වීඩියෝකට ඔයාව සාදරයෙන් පිළිගන්නවා. ලෝකයේ තියෙන මුළු භූමි ප්‍රමාණයම අපි අක්කරවලින් බැන්නොත් අක්කර බිලියන 36.8ක ප්‍රමාණයක් ලෙස තමයි සඳහන් වෙන්නේ. මේ මුළු ඉඩම් ප්‍රමාණයම හිමිකාරිත්වය ගත්තොත් මුළු භූමියෙන් 121ක් ඒ කියන්නේ පහෙන් එකක්ම හිමි වෙලා තියෙන්නේ ඉතාමත් සුළු පිරිසකට. ඉතින් අපි අද අරන් එන්නේ අන්නේ සුළු පිරිසෙනුත් වැඩිම ඉඩම් ප්‍රමාණයක් හිමි වෙලා තියෙන පුද්ගලයන් 10 දෙනා කවුද කියලා ඔයාලට අරන් එන්න. එහෙනම් අපි ඉක්මනටම ගිහින් බලමු ඒ 10 දෙනා කවුද කියලා. අංක 10. තුන්වන ලෙට්සි රජු. අප්‍රිකාවේ පිහිටලා තියෙන ලෝකේ ඉතාමත් දුප්පත්ම රාජ්‍යයක් වුණු ලෙසතෝ රාජ්‍ය රජු තමයි මේ තුන්වන ලෙට්සි රජතුමා. ලෙසතෝ රාජ්‍ය 1824 දී ලන්දේසින් විසින් අල්ලගන්නකොට ඒ රට පාලනය කරපු ඒ රට හිටපු රජ පවුල තමයි නැවතත් 1966 දී ඒ රටේ බලය ලබාගෙන තියෙන්නේ. ඊට පස්සේ පත් වුණු තුන්වන රජතුමා තමයි මේ තුන්වන ලෙට්සි රජතුමා. ඒ නිසා මේ රජ පවුලට අයත් වුණු අක්කර මිලියන 7.5ක මුළු ඉඩම් ප්‍රමාණය මේ ලෙට්සි රජතුමාට හිමි වෙලා තියෙනවා. අංක 9. ජිග්මෙ කේස රජතුමා. දකුණු ආසියාවේ කුඩාම රාජ්‍යයක් වුණු භූතානීය වර්තමාන රජු තමයි මේ ජිග්මෙ කේස රජතුමා. වර්ග කිලෝමීටර් 38394ක් තරම් කුඩා රටක් වුණු භූතානය ව්‍යවස්ථාමය ප්‍රජාතන්ත්‍රවාදී රටක් වුණත් ඒ රටේ පවතින ඉඩම් අක්කර මිලියන 9.6ක් පමණ මේ රජතුමාට අයත් වෙනවා. අංක 8. දෙවන අබ්දුල්ලා රජතුමා. බටහිර ආසියානු රටක් වෙන ජෝර්දානයේ රජතුමා වෙන දෙවෙනි අබ්දුල්ලා රජතුමයි මේ ලැයිස්තුවේ 8 වෙනි ස්ථානය ලබාගෙන තියෙන්නේ. දෙවෙනි අබ්දුල්ලා රජතුමා ජෝර්දානයේ චාරිත්‍රානුකූල රජු වුණත් ඒ රටේ නීතිය අනුව ඔහුට අක්කර මිලියන 22ක පමණ ඉඩම් ප්‍රමාණයකට නීතිමය හිමිකමක් තියෙනවා. අංක 7. ජීනා රයින්හාට්. ඕස්ට්‍රේලියාවේ ධනවත්ම කාන්තාව වන මේ ජීනා රයින්හාට් අක්කර මිලියන 24ක පමණ හිමිකාරිත්වය දරනවා. ඒ ඉඩම් අතරට ඇය සතු වන ඕස්ට්‍රේලියාව වගේම ඇමරිකා එක්සත් ජනපදයේත් පවතින ඉඩම් අයත් වන බව සැලකෙනවා. ඒ අනුව ඇය දැනට ඉන්න විශාලම පෞද්ගලික ඉඩම් හිමිකරු ලෙසත් සඳහන් වෙනවා. අංක 6. සුල්තාන් හයිතම් බින් තාරික්. ඕමානයේ රාජ්‍යපාලකයා වන සුල්තාන් තනතුරු දරන හයිතම් බින් තාරික් මහත්මයා විසින් ඒ රටේ කාන්තාර කඳු නගර ඇතුළු සියලු ඉඩම්වල නීත්‍යානුකූල හිමිකාරීත්වය දරනවා. ඔහු විසින් පාලනය කළ ඉඩම් ප්‍රමාණය විදිහට සැලකෙන්නේ අක්කර මිලියන 76ක්. අංක 5. මහා වජිරාලොන්කෝන් රජු. තායිලන්තයේ රජතුමා වන මහා වජිරාලොන්කෝන් රජු ඒ රටේ ව්‍යවස්ථාමය රජු ලෙස පාලනය කරන නිසාම ඒ රටේ තියෙන අක්කර මිලියන 128ක මුළු භූමි ප්‍රමාණයකට ඒ රජතුමා හිමිකාරිත්වය දරනවා. අංක 4. 6 වන මොහොමඩ් රජු. මොරොක්කෝ පාලනය කරන රජතුමා වෙන 6 වන මොහොමඩ් රජතුමා විසින් මොරොක්කෝවේ තියෙන නගර කාන්තාර වනාන්තර වගේ භූමි ප්‍රමාණයන් අයත් වන අක්කර මිලියන 175ක පමණ භූමි ප්‍රමාණයක නීත්‍යානුකූල හිමිකරු බවට පත් වෙලා තියෙනවා. ඒ අතරට බටහිර සාරා කාන්තාරයේ කොටසකුත් අයත් වන බව තමයි සැලකෙන්නේ. අංක 3. කතෝලික පල්ලිය. ලෝකයේ පුරාම තියෙන කතෝලික පල්ලිවලට අයත් වෙන ආරාම, පාසල්, ගොවිපළවල් ඇතුළත් වන අක්කර මිලියන 177ක පමණ ඉඩම් මේ යටතට ගැනෙනවා. මේ ඉඩම් සියල්ලම අයිතිය කතෝලික පල්ලියේ ප්‍රධානියා ලෙස සලකන පාප් වහන්සේ සතුව තියෙන බව තමයි සැලකෙන්නේ. අංක 2. සල්මන් රජු. සෞදි අරාබියේ සල්මන් රජතුමා තමයි ඒ රටේ නගර, කාන්තාර, ආගමික ස්ථාන වගේම විශාල තෙල් සංචිත සහිත සියලුම ඉඩම් පාලනය කරනු ලබන්නේ. මේ අති විශාල ඉඩම් ප්‍රමාණය ලෙස සැලකෙන්නේ අක්කර මිලියන 531ක්. අංක 1. තුන්වන චාල්ස් රජතුමා. බ්‍රිතාන්‍යයේ වර්තමාන රජතුමා වන චාල්ස් රජතුමා විසින් වර්තමාන ලෝකයේ ඉන්න විශාලම ඉඩම් හිමියා ලෙස සැලකෙනවා. මේ ඉඩම් යටතට ඕස්ට්‍රේලියාව, කැනඩාව, නවසීලන්තය වගේම සමස්ත එක්සත් රාජධානියමත් පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් වෙන රටවල් 14කට පමණ අයත් වෙන ඉඩම් ප්‍රමාණයකුත් අයත් වෙනවා. ඇත්තට මේ ඉඩම්වල හිමිකාරීත්වය නීත්‍යානුකූලව චාල්ස් රජතුමාට හිමි නොවුනට මේ ඉඩම් සියල්ලම සංකේතාත්මක හිමිකරු විදිහට කටයුතු කරන්නේ තුන්වන චාල්ස් රජතුමා තමයි. ඒ වගේ මේ සමස්ත ඉඩම් ප්‍රමාණය ලෝකෙ තියෙන මුළු ඉඩම් ප්‍රමාණයෙන් 106ක පමණ ප්‍රමාණයක් වෙන බව සැලකෙනවා. මේ අති විශාල ඉඩම් ප්‍රමාණය ප්‍රමාණාත්මකව ගෙන බැලුවොත් අක්කර බිලියන 6.6ක් පමණ වෙන බව තමයි සැලකෙන්නේ.
ඒනම් ටොප්පින් ශ්‍රී ලංකාරගෙන තවත් අපූරු විඩියෝකින් හමුවෙනකල් මම අදර සමුගන්නවා ඔබට සුබ දවසක්.